දිනේ 2013 මැයි 23 මේ දිනේදී මේ දොම්පේ කුණු කන්දෙන් මතුවෙනවා මේ මල සිරුරක්. එතකොට මේ මල සිරුර පිළිබඳව පස්සේ පොලිසිය එනවා ඇවිල්ලා මේක පරීක්ෂා කරලා බලලා කාගේද මේ මල සිරුර කවුද මේ මරලා මේ ගෙනල්ලා දැම්මේ මේක කාගේ මල සිරුරක්ද කියන එක පිළිබඳව පොලිසිය මේක දිගින් දිගටම පරීක්ෂණ කරනවා. එහෙම පරීක්ෂණ කරගෙන යනකොට පොලිසියට අනාවරණය වෙනවා මේ මල සිරුර ප්‍රකට බම්බලපිටියේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. මෙයා විශාල වශයෙන් මහා පරිමාණයෙන් මේ සපත්තු ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෙක්. මෙයාගේ නම මොහොමඩ් සියාම්. ඊට පස්සේ දැන් මේක කවුද මේක සිද්ධ කළේ? කවුද මේ අපරාධය කළේ? මේක මේගොල්ලන්ට සොයාගෙන යනකොට පේනවා මොහුට සතුරු ඉඳලත් නැහැ. මොහු බොහොම අවංකව ඊටාම හොඳට දක්ෂ විදිහට මේ ව්‍යාපාර කටයුතු කරගෙන ගිහලා ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ඉහළම තැනටපත් වෙච්ච පුද්ගලයෙක්. එතනදී දැන් මෙයාගේ මිතුරා ප්‍රකාශ කරනවා මෙයාගේ ගෙදර අයට කියනවා මෙන්න මෙහෙම මගෙත් එක්ක මෙහෙම ගියා. මේ 2013 මේ මැයි 22 දිනේ මේ මැයි 22 මෙයා ගියා මේ අත්උරලෝසුවක් බලන්න. මොකද මෙයා බොහෝම කැමති මේ මියගිය පුද්ගලයා ඔරලෝසු වලට හරිය කැමති. මොහු මේ ඔරලෝසු උන්මාදයෙන් පෙළෙන කෙනෙක්. මෙයා එකතු කරන ඔරලෝසු කලෙක්ට් කරන කෙනෙක්. ඔව් ඉතින් ඒක නිසා මෙයා ගියා මගෙත් එක්ක මේ ඔරලෝසුවක් බලන්න මේ නුගේගොඩට. ලක්ෂ 20කට ඔරලෝසුවක් තියෙන බව අපට ආරංචි වුණාට පස්සේ අපි ඒක බලන්න ගිහිල්ලා ඒ ඔරලෝසුවත් එයා මගෙත් එක්කම ගිහිල්ලා ඒක නුගේගොඩ ගිහිල්ලා ඒක අරගෙන මාවත් බස්සලා එයා ගියා. එච්චරයි. එතනින් පස්සේ මට හම්බ වුණේ මොන ගැහුනේ නැහැ. අන්න ඒ විදිහට තමයි පවුලේ අයට මේ මිත්‍රයා කියන්නේ. මෙයාගේ මිත්‍රයා මොහොමඩ් පවුසිඩි. මෙයාත් එක්ක බොහෝම ළඟින් ආශ්‍රය කරපු අවුරුදු 8ක විතර වාගේ කාලයක් තිස්සේ මෙයාත් එක්ක ළඟින් ඉන්න මෙයාගේ ව්‍යාපාර කටයුතු වලටත් උදව් කරන මෙයාගේ බොහෝම කිට්ටුව ඉන්න මිත්‍රයෙක්. නමුත් දැන් මෙතනදී පවුලේ අය පොඩ්ඩක්වත් මේ මිත්‍රයව සැකකිරීමක් කළේ නැහැ. මොකද ඒ තරම් දැඩි මිත්‍රත්වයක් තිබුණා මෙයාත් එක්ක. ඔව්. නමුත් දැන් මෙතනදී පොලිසිය දැන් මේක සොයන්න පටන් ගත්තා. දැන් මේ ගිහිල්ලා තියෙන්නේ මේ පුද්ගලයාත් එක්ක ඔරලෝසුව ගන්න එකට. මේ අපරාධේ මේක ආරංචි වුණාට පස්සේ මේක පැය 48ක් ඇතුළත මේ ඝාතකයව අත්අඩංගුවට ගන්න කියලා ඉහළින්ම පොලිස්පතිතුමාටත් නියෝග ලැබෙනවා. පස්සේ පොලිස්පතිතුමා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. ඊට පස්සේ පොලිසියට දැන් හොයාගන්නවා කන්දේවත්ත පාරේ තිබිලා මේ මියගිය පුද්ගලයාගේ වාහනේ. ඒ වාහනේ තිබුණ ඇඟිලි සලකුණු තිබුණා වාහනේ. ඒවත් පරීක්ෂාවට ලක් වෙනවා. එතන CCTV කැමරාවලත් විස්තර තියෙනවා. ඒ වගේ මේ මිත්‍රයවත් වැටිලා තිබුණා එතන. ඉතින් මේ සේරම දේවල් බලලා එතනදී කැමරාවල වැටිලා තිබුණා ඒ කන්දේවත්ත පාරේ. එතනදී මෙයාව කණ්ඩායමක් ඇවිල්ලා පැහැරගෙන වාහනයකට දාගෙන අරන් යනවා. ඒ පිළිබඳ සියලු විස්තර සටහන් වෙලා තිබුණා. පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇවිල්ලා මේ පිළිබඳව සොයා බලලා මේ මිතුරව අත්අඩංගුවට ගන්නවා. මිතුරව අත්අඩංගුවට අරගෙන මෙයාව ඊට පස්සේ දෙමටකොඩ අපරාධ කොට්ටාසයටත් මෙයාව ගෙනිහිල්ලා මෙයාගෙන් විමසනවා. විමසනකොට මෙයා ඉතින් මුලින් කියන්නේ අර ගෙදර අයට කිව්ව කතාවම තමයි කියන්නේ. නමුත් ඊට පස්සේ දිගින් දිගටම පොලිසිය දැන් මේක මෙයාගෙන් දිගින් දිගට ප්‍රශ්න කරනකොට මෙයා කියනවා මෙන්න මෙහෙම මම මේ ව්‍යාපාර මෙයාගේ බාරව හිටියා මට බාර දීලා ගියා මෙයා රට යන අවස්ථාවේදී මේ ව්‍යාපාරයේ කටයුතු මට තමයි බාර දීලා ගියේ. ඔව් අනිත් එක කෝටි 30ක මුදලක් මෙයා දීලා තියෙන මේ මිත්‍රයාට. ව්‍යාපාර කටයුතු වලට දීලා තියෙනවා. ඒ වාගේ බොහොම උදව් කරගෙන හිටියා. ඒ පිළිවෙල සියලු විස්තර අනාවරණය වෙනකොට මේ මිත්‍රයාගෙන් ඊට පස්සේ අනාවරණය වෙනවා. මේකෙදි මේ මරණය සිද්ධ කරන්න කොන්ත්‍රාත් එක මෙයාව මරණයට පත් කරලා මේ ව්‍යාපාරයේ අත්පත් කර ගැනීමේ චේතනාවෙන් මෙයා මේ කටයුත්ත කරපු බවත් මේකේ කොන්ත්‍රාත් එකක් දීලා තියෙනවා ලක්ෂ 30කට. දැන් මේ CCTV කැමරාවල සටහන් වෙලා තිබුණා මෙතන හිටපු මේ අල්ලාගෙන මෙයාව වාහනයකට ඇදලා දාගන්න කණ්ඩායම ඒ අය පිළිබඳව විස්තර. එතනදී මේ හිටියා මේ වාස් කුණුවර්ධනගේ පුතා හිටියා. තවත් හිටියා පොලිස් නිලධාරීන් හිටියා. ඒ අයගේ ඔක්කොම විස්තර මේ සටහන් වෙලා තිබුණා. පස්සේ මේ ගැන සොයලා කරලා බලනකොට
අනාවරණය වුණා. මේ අයව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන මේගොල්ලන්ගෙන් පොලිසිය දිගින් දිගට දැන් මේගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනවා. මේගොල්ලන්ගෙන් ප්‍රශ්න කරනකොට අනාවරණය වුණා මේක සම්පූර්ණයෙන් මේ පිටිපස්සේ ඉන්නේ වාස් ගුණවර්ධන. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියන එක අනාවරණය වෙනවා. අනාවරණය වෙලා මේගොල්ලන්ගෙනුත් ඔක්කොම ප්‍රකාශ අරගෙන සියලු දේවල් ප්‍රකාශ අරගෙන ඊළඟට රහස් පොලිසිය යෙන් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගේනවා. ගෙනල්ලා එයාගෙන් පැය 12ක් ප්‍රශ්න කරනවා. පැය 12ේදී මුල් පැය 5ේදීම එයා මේක මුකුත් පිළිගන්නේ නැහැ. නමුත් අන්තිමට මෙයාට මේක මේ පිළිගන්න සිද්ධ වෙනවා. එකින් එකට මේ ඔක්කොම කරුණු කාරණා ඉදිරිපත් කරනකොට මේ CCTV කැමරාවල තියෙන දර්ශන ඔක්කොම අනිත් අය දීපු ප්‍රකාශ දැන් එතකොට මේ පොලිස් නිලධාරීනුත් කියලා තියෙනවා. ඉතින් අපි මේ වාස් ගුණවර්ධන මහත්තයාගේ ඒතොලන්ගේ එයාගේ ලොක්කණේගේ මේ උපදෙස් මත තමයි ඉතින් අපි මේකට සම්බන්ධ වුණේ කියන එක ඒගොල්ලෝ පැහැදිලිව මේ විස්තර කියලා තියෙනවා. ඔව් අනිත් එක ඉතින් පුතාවත් අත්අඩංගුවට ගන්නවා. පුතානුත් විස්තර සටහන් කර ගන්නවා ඔක්කොම. එතකොට මේක සම්පූර්ණයෙන් අනාවරණය වෙනවා. එතකොට මේකේ වාස් ගුණවර්ධනට මේක ගැන මේකෙන් මග අරින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් එයාට මේක පිළිගන්න සිද්ධ වෙනවා. දැන් මෙතනදී අනාවරණය වුණ තව දෙයක් තමයි මේ වෙලාවේදී මෙයාව මරන්න අරන් ගිහිල්ලා මරන්න හදන වෙලාවේදී මේ පුද්ගලයා කියලා අඬා වැටිලා බොහොම බැගෑපත් වෙලා කියලා තියෙනවා අනේ මාව මරන්න එපා මට ළමයි ඉන්නවා. මෙයාට අවුරුදු 8ත් 11ත් අතර දරුවෝ ඉඳලා තියෙනවා. මෙයාට දරුවන්ව මතක. ඊට පස්සේ මේගොල්ලෝ මෙතන මේ ටෙලිෆෝන් කරලා කියලා තියෙනවා මෙන්න මේ මෙහෙමයි මේකේ මේ මිනිස්සයා මේ විදිහට මේම බැගෑපත් වෙනවා මේ මිනිස්සු කියනවා මගේ මට මේ දරුවෝ ඉන්නවා මාව මරන්න එපා කියනවා. දැන් මොකද අපි කරන්නේ? පස්සේ කොහොම හරි මේ යාළුවා කියලා තියෙනවා නෑ එහෙම සමාවක් දෙන්න එපා මිනිහව ඉවරම කරලා දාන්න මිනිහව මරලා දාන්න වෙඩි තියලා දාන්න කියලා එලා ඒ වෙලාවේ කියනවා. එහෙම කිව්වට පස්සේ තමයි මෙතනදී මෙයාට හිසට වෙඩි තියෙනවා. පපුවට වෙඩි තැබීමක් කරලා ඊළඟට වයර් එකකින් ගෙල හිර කරනවා. හිර කරලා තමයි මෙයාව මරණයටපත් කරන්නේ. මරණයටපත් කළාට පස්සේ මේ පුරුත ශරීරය අරන් ගිහිල්ලා දාන්නේ දොම්පේ කුණු කන්දට. එතනදී පැහැදිලිව පේනවා ඒත් කැමරා වලින් පැහැදිලිව සටහන් වෙලා තියෙනවා මේ අරන් ගින් තියෙන වාහනේ මේ පොලිසිය අපරාධ කොට්ටාසයට ආයත් වාහනයක් කියන එක. ඔව් එතනදී වාස් ගුණවර්ධනගේ කොට්ටාසයට එයාටගේ සම්බන්ධතාවය එතනනුත් හොඳට පැහැදිලි වෙනවා. ඒවා ඔක්කොම පරීක්ෂා කරලා බලනකොට පැහැදිලිවම පේනවා මේකේ මේ කොන්ත්‍රාත් එක දීලා තියෙන්නේ මේ යාළුවා වාස් ගුණවර්ධනට. එයා මේ කොන්ත්‍රාත් එක අරගෙන තමයි මේ ව්‍යාපාරිකයව ඝාතනයට ලක් කරන්නේ. ඔව් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. මේ ව්‍යාපාරිකයා පිටරට සංචාරයක් යන්න සති දෙකක වාගේ සංචාරයක් යන්න ලෑස්ති වෙලා තියෙනවා. ගිහිල්ලා මෙයා යාළුවට බාර දීලා කියලා තියෙනවා මම යනවා මගේ පවුලේ අයත් එක්කම ටුවර් එකක් මම යනවා. එතකොට මගේ මේ ව්‍යාපාරය මම එනතුරු බලා ගන්න කියලා මෙයාට බාර. ඒ අවස්ථාවේදී මේ මිතුරට පෙනිලා තියෙනවා මේක මොන තරම් සාර්ථක මොන තරම් විශාල ආදායමක් ලැබෙන මහා පරිමාණ ව්‍යාපාරයක්ද කියන එක හොඳටම පැහැදිලි වෙලා තියෙනවා ඒ වෙලාවේ. මොකද මේක දැන් සම්පූර්ණයෙන් නිරත වෙලා මේක බහරව කටයුතු කළේ මේ මිත්‍රයානේ. එතකොට මේ මිත්‍රයා මොහොමඩ් පවුසිඩීන් මේ මොහොමඩ් පවුසිඩීන් කියන මේ මිත්‍රයාට හොඳටම අවබෝධ වෙනවා මේක කොහොමද. එතකොට තමයි එයාට යම්කිසි තණ්හාවක් ඇති වෙනවා ආසාවක් ඇති වෙනවා මේ ව්‍යාපාරේ කොහොම හරි එයාට හිමි කරගන්න. එහෙමනම් කරන්න ඕනේ දැන් කෝටි 30ක් මෙයාට දීලා තියෙනවා. මෙයාට බොහොම උදව් කරපු අවුරුදු 8ක් වාගේ කාලයක් තිස්සේ එක දිගට බොහොම ළඟින් ඇතුළු කරපු මිත්‍රයා. ඒ මිත්‍රයාව මරන්න මෙයා තීරණය කරනවා. බලන්න මොන තරම් කෲර විදිහට ඇති වුණ අදහසක්ද. ඔව් මේ තරම් උදව් කරලා මේ තරම් කෝටි 30ක් වාගේ මුදලකුත් දීලා මෙච්චර ළඟින් කිට්ටුවෙන් ඉඳලා මෙයාට කෙරෙහි තියෙන මේ විශ්වාසය නිසා තමයි තමන්ගේ ව්‍යාපාරයත් මේ විදිහට රට යන වෙලාවේ බාර දීලා ගියේ. නමුත් අවසානයේදී මෙයා තීරණය කරලා තමයි මේ කොන්ත්‍රාත්තුව දෙන්නේ. මේක ලක්ෂ 30ක් වාගේ මුදලකට තමයි මේ කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ. මුලින් අත්තිකාරම් විදිහට ලක්ෂ 5ක මුදලක් දුන්න බවත් පසුව මේ විස්තරවලදී අනාවරණය වෙනවා. ඊට පසුව මේගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා වාස් ගුණවර්ධනවත් අත්අඩංගුවට ගත්තා.
අරගෙන පුතාවත් අත්අඩංගුවට ගන්නවා. ඒ අනිකුත් ඒ පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ව ඊට පස්සේ ඉදිරිපත් කරනවා. මයිස්ත්‍රාත් තුමා ළඟට ඉදිරිපත් කරලා ඊට රක්ෂණ බන්ධනාගාර ගත කරනවා. ගත කරලා ඊළඟට ඊට පස්සේ මේ අයට විරුද්ධව නඩු පැවරීම සිද්ධ වෙනවා. මේ නඩු පැවරීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තමයි මේ නඩුව විභාග වෙන්නේ. මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරිපිට මේ නඩුව විභාග වෙනවා. විභාග වෙලා දිගින් දිගට මේ නඩුව විභාග වුණාට පස්සේ මේ නඩුවේදී වාස් ගුණවර්ධනටත් එයාගේ පුතාටත් මරණීය දඬුවමේ නියම වෙනවා. ඒකට මේගොල්ලෝ දානවා මේ අභියාචනයක් කරනවා. නමුත් ඒ අභියාචනය කළාට 2024 අගෝස්තු 8 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේම නැවතත් මහාධිකරණයේ තීන්දුව අනුමත කරනවා. ඉතින් දැන් බරපතල වැඩ සහිතව සිර දඬුවම් විඳින්න මරණ දඬුවම අපේක්ෂාවෙන් මේගොල්ලෝ ඉන්නවා. දැන් අනිත් දේ තමයි මේ වාස් ගුණවර්ධන 1980 යුද හමුදාවට බැඳුණා. බැඳිලා එතනින් පස්සේ තමයි මෙයා ආවේ මේ පොලිසියට සම්බන්ධ වෙන්නේ එතනින් පස්සේ. පස්සේ මෙයා දිගින් දිගට පොලිසියේ සේවය කරමින් ඉඳලා ඊළඟට මෙයාට නියෝජ්‍ය පොලිස්පති තනතුර හිමි වෙනවා. ඒ නියෝජ්‍ය පොලිස්පති තනතුර හිමි වෙලා වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මෙයා මේ අපරාධයට හසු වෙලා මෙයාව CID එකෙන් අත්අඩංගුවට ගන්නවා. එතකොට මෙයාගේ පුතා රවිදු ගුණවර්ධන මේ රවිදු ගුණවර්ධන ඉගෙන ගත්තේ මෙයා මේ මාළඹේ තියෙන තොරතුරු තාක්ෂණ ආයතනයේ. මේ තොරතුරු තාක්ෂණ ආයතනයේදී නිපුණ රාමනායක කියලා ශිෂ්‍යයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන ශිෂ්‍යයාව පැහැරගෙන ගිහිල්ලා පහර දීලා තියෙනවා එයාට. ඒකට මෙයාගේ බිරිඳත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ඒකටත් මෙයාට විරුද්ධව අධිචෝදනා ගොනු වෙලා ඒකෙදිත් මෙයාට දඬුවම් ලැබිලා තියෙනවා. ඊට පස්සේ තවත් මේ ශිෂ්‍යයාවක් පැහැර ශාමලී ප්‍රියදර්ශනී කියලා ශිෂ්‍යයාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ඇවිල්ලා ඒකෙදිත් නඩු පැවරීම වෙලා මෙයාට විරුද්ධව නඩු වැටිලා මේ ඒකෙදිත් අවුරුදු 4ක සිර දඬුවම් මෙයාට හිමි වෙලා තිබුණා. මෙතනදී මේ පවුලේ අය අත්ත වශයෙන් මේ වාස් ගුණවර්ධනටත් මේ පවුලේ අය ටිකක් පාලනය කරගන්න අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒගොල්ලොත් මෙයාගේ බලය ඔළුවට අරගෙන කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. මොහු මුල් කාලේ ඉතා හොඳට මේ වැඩ කටයුතු කළා. බොහොම දක්ෂ විදිහට කටයුතු කළා. යම් දේවල් සොයාගත්තා. යම් අපරාධ පිටුපස ගිහිලා ඒ අපරාධ අනාවරණය කරගෙන ඒ විදිහට හොඳට කටයුතු කරගෙන ආවා. නමුත් ඊට පස්සේ මොහු මේ නීතිය අතට අරගෙන කටයුතු කරන්න පටන් ගත්තා. දැන් මෙතන හොඳම උදාහරණයක් තමයි මෙයා හිටියද තිරුකුණාමලේ පොලිස් අධිකාරී වශයෙන් ඉන්න කාලේ. එහෙ සිද්ධ වුණා මේ වර්ෂා දැරිය 2009 3 වෙනි මාසේ 11 වෙනිදා. එදා මේ වර්ෂා දැරියව අමානුෂික විදියට දූෂණය කරලා මරලා දාලා තිබුණා. අවුරුදු 6ක් වයස. එක වසරේ අවුරුදු 6ක් වයසී මේ දැරියව දූෂණය කරලා මරලා දාලා තිබුණ සිද්ධිය. මේ අවස්ථාවේදී මේ වාස් ගුණවර්ධන මේ පුද්ගලයින්ව මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන ගෙනල්ලා ඒ අයව ප්‍රශ්න කරනවා. ඊට පස්සේ මේ දැරියව දූෂණය කරලා ඝාතනයට ලක් කරපු මේ අපරාධකරුවෝ අන්තිමට මරණයටපත් වුණා. ඒ අවස්ථාවේදී මිනිස්සු බොහොම ජයഘോഷා නගලා මිනිස්සු හරියට ප්‍රශංසා කළා. නමුත් එතනදී ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය තිබුණ කාලේ මේකට හසු වෙලා හිටියේ මේ පිල්ලයන්ගේ ගෝලයෝ. ඒක නිසා ඒ අවස්ථාවේදී ඊට පස්සේ මෙයාට මාරු වීමක් ලැබෙනවා කොළඹට. මොකද දැන් මේකට සම්බන්ධ වුණේ පිල්ලයන්ගේ ගෝලයෝ. ඒගොල්ලෝ මරණයටපත් වුණා. ඊට පස්සේ මේකට විරුද්ධව ආපු මේ පිල්ලයන් කටයුතු කිරීම නිසා කොහොම හරි මෙයාට ඊළඟට මාරුව ලැබෙන්නේ කොළඹට. කොළඹට මාරුව ලැබුණාට පස්සේ කොළඹට ආවට පස්සේ මෙයා කෙලින්ම කටයුතු පටන් ගන්න පාතාල මර්ධනය කිරීමේ කටයුතු පටන් ගන්නවා. දිගින් දිගටම පාතාලේ මර්ධනය කරන්න මෙයා පටන් ගන්නවා. එතනදිත් යම් ප්‍රශ්න දැන් මොකද දැන් පාතාලයත් එක්ක සම්බන්ධ වෙච්ච දේශපාලඥයෝ ඉන්නවා. එතකොට ඒක දේශපාලඥයන්ට යම් කිසි ප්‍රශ්නයක් කරනවා. මොකද දේශපාලඥයෝ ඉන්නේ මේ පාතාලෙන් යැපෙනවා. පාතාලෙත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලන්ගේ කටයුතු වලට පාතාලයෙන් උදව් ලැබෙනවා. දේශපාලඥයන්ගෙන් පාතාලයට උදව්. ඉතින් ඒක නිසා ඒ අවස්ථාවේදී එතනත් යම් ගැටුම් ප්‍රශ්න
වලට මුහුණ දෙන්න වාස්කුණවර්ධනට සිද්ධ වෙනවා. ඊළඟට මෙයා කුරුණෑගලටත් මෙයා මාරු කරනවා නියෝජ්‍ය පොලිස් අධිකාරියෙක් විදිහට කුරුණෑගලට ගියාට පස්සේ මෙයා කුරුණෑගලදී පටන් ගන්නවා මේ ඉන්නවා දැන් උදේට ඒ කාලවලට ඉන්නවනේ තරුණ ජෝඩු මේ තරුණ ජෝඩු ඇවිල්ලා ඉන්නවා මේ තැන් වල මල් ගාඩන් වල ඒ වගේ තැන් වල ටියුෂන් වලට එන අය පන්ති වලට එන අය ඉස්කෝලේ යන අය මේ ජෝඩු අල්ලලා ගෙනල්ලා ගේන්න මෙයා පටන් ගන්නවා. ඒ ගැන පරීක්ෂණ කළා. ඉතින් ඒ වගේ නොඑක් දේවල් මෙයා බොහෝ දේවල් කළා. ඉතින් හුඟක් වෙලාවල් වලට මේ නීතිය අතට අරගෙන මෙයා කටයුතු කළා. ඒ කටයුතු කිරීම නිසා යම් වෙලාවල් වලදී මෙයාට යම් අවාසි සහගත දේවල් සිද්ධ වුණා. අනිත් දේ තමයි අවසානයේදී මෙයාට ලොකු තණ්හාවක් ඇති වුණා මුදල් ලිපීම් පිළිබඳව. අන්න ඒක නිසා තමයි මෙයා අවසානයේ මේ කප්පන් ගැනීම කටයුතු වලට පෙළඹෙන්නේ. අන්න ඒක නිසා මේ මුදල් ගැනීම සඳහා එවැනි අවස්ථාවලදී මිනි මැරීම් වලට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මේ මුදල් තණ්හාවක් මත කරපු කටයුතු මත තමයි මෙයා අවසානයේ මෙයාට මරණීය දඬුවමේ නියම වෙන්නේ. මෙයාට ලොකු ප්‍රශ්නයක් වුණේ මෙයාගේ පවුලේ අය බිරිඳ දරුවෝ ඒ අය මෙයාගේ බලය ඔළුවට අරගෙන මේ නීතිය අතට අරගෙන ඒගොල්ලෝ යම් කටයුතු කරන්න පටන් ගත්තා. මෙයාට කොටින්ම මේ පවුලේ අයව කන්ට්‍රෝල් කරගන්නත් බැරි තත්ත්වයක් ඇති වුණා. ඉතින් එතනදී ඒකත් මෙයාට ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. මෙයා මේ තත්ත්වයටපත් වෙන්න ඒකත් එක්තරා ලොකු හේතුවක් වුණා. මොකද ඒගොල්ලන්ට විරුද්ධවත් නඩු පැවරුණා. ඒගොල්ලන්ට පවා සිට දඬුවම් හිමි වුණා. නමුත් දිගින් දිගට මේගොල්ලෝ මේ බලය අයිතු විදියට පාවිච්චි කරගෙන නීතිය අතට අරගෙන කටයුතු කරන්න පටන් ගත්තා. ඒක විශාල වශයෙන් මේ පවුල කොහොමත් මෙයාට පාලනයක් කරගන්න බැරි වුණ තත්ත්වය තමයි අන්තිමට අපට පෙනී ගියේ. මේකෙන් මේ පොලිසියේ ඉන්න අනිකුත් පොලිස් නිලධාරීන්ට සෑම කෙනෙකුටම ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. දැන් මෙයා වැටෙනවා ඩග්ලස් පීරිස්, ප්‍රේමදාස උඩුගම්පොළ. ඒ වාගේ ඒ අයගේ කණ්ඩායමටම මෙයා වැට බලන්න ඒගොල්ලන්ටත් වෙච්ච දේ අවසානයේදී. ඒක නිසා තමුන්ට යම්කිසි නිලයක් ලැබිලා තියෙන්නේ ඒකෙන් යම්කිසි සේවයක් කරන්න, නීතිය ඉටු කරන්න. නීතියට පිටින් කටයුතු කළොත් යම්කිසි වෙලාවක බොහෝම දුරට මේ පොලිසිය අය අමාරුවේ වැටෙන්නේ දේශපාලඥයෝ කියන විදිහට යම් අය කියන විදිහට කටයුතු කරනවා. මුදල් පිටපස ගිහිල්ලා කටයුතු කරනවා. මුදල් බලාගෙන කටයුතු කරනවා. ඉතින් එවැනි දේවල් කළාම විශේෂයෙන් දේශපාලඥයන්ගේ වුවමනා එපාකම් ඉටු කරන්න කටයුතු කරනවා. එවැනි අවස්ථාවලදී නීතියට පිටින් කටයුතු කරන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවකදී දැන් බලන්න ඩග්ලස් පීරිස්ට අවසානයේ අත්වෙච්ච ඉරණම බැලුවාම ඒ දේශපාලඥයෝ හැමදාම ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ටික කාලයයි ඉන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ තනි වෙනවා. ඊළඟට මේගොල්ලන්ට මේවට විරුද්ධව නඩු පැවරෙනවා. නීතිය ඉදිරියට උසාවි ඉදිරියට යන්න සිද්ධ. එවැනි අවස්ථාවකදී විශාල වශයෙන් දඬුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේක හොඳ පාඩමක්. මේවා පාඩමට අරගෙන දැන් ඉන්න මේ පොලිස් නිලධාරීන්ට මේවා ආදර්ශයට අරගෙන තමුන්ට පැවරිලා තියෙන වගකීම් තමුන්ට නීතිය හරියාකාරව ඉටු කිරීම තමයි කළ යුත්තේ. ඉන් පිට කටයුතු කළොත් දැන් විශේෂයෙන්ම දැන් පැහැදිලිවම දැන් මේ නඩු තීන්දුවකින්ම කියලා තියෙනවා ඉහළ නිලධාරියෙක් තමුන්ගේ ඉහළ නිලධාරියාගේ නියෝගය යම්කිසි විදියකින් ඒක නීති විරෝධී නම් එවැනි නියෝගයක් ක්‍රියාත්මක කළොත් කවදාකවත් සමාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒව පවා ආදර්ශයට අරගෙන මොනතරම් ඉහළ නිලධාරියෙක් වුණත් තමුන්ට ඉහළින් ඉන්න කෙනෙක් වුණත් නීති විරෝධී දෙයක් කරන්න කියලා යම්කිසි නියෝගයක් දුන්නොත් ඒ නියෝගය ඒට අනුව කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මොකද ඒවා ඉටු කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ මේ ඉටු කරපු පුද්ගලයා තමයි අමාරුවේ වැටෙන්නේ. මොකද ඉහළ නිලධාරියා නෙමේ මේක ක්‍රියාත්මක කරපු පොලිස් නිලධාරියා අමාරුවේ වැටෙනවා. ඒවා වෙච්ච අවස්ථාවල් හරියටම තියෙනවා. ඒක නිසා මේවා කොහොම ආදර්ශයට අරගෙන හරියාකාරව සේවයක් කරන්න මේක ලොකු පාඩමක් බවට පත් කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ මාගෙම තවත් වැදගත් වටින වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. සමහර අවස්ථාවල පොලිස් නිලධාරීන්ට පහර දීම. මම ඊයේ කතා කරලා ගියා මගේ නිලධාරීන්ට. ඊට පස්සේ කිසි නිලධාරියෙක් කුටි ගන්න බෑ. දුන්න උන්ට අතට ආයුධ. දුන්නේ නිකන් උන්නේ පතුරන් 20 විතර දීලා දුන්නා.
පොලිසිය හරියට ඉන්න ඕනේ. පොලිසිය නීතිය ආරක්ෂා කරන්න ඕනේ. ඒ තැනත්තා කාගේ තන පැත්ත ගැන එකකින් ගුටි කනවා නම් ඒ ස්ථානාධිපති හෝ සහකාර පොලිස් අධිකාරී මගේ කොට්ටාසෙන් යා යුතුයි. ආපහු එහෙම දෙයක් වුණොත් එහෙම දීලා තියෙන ආයුධේ ඌ වෙඩි නොතිබ්බොත් තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ.